රූපලාවන්‍ය සහ වේශ නිරූපණය පිළිබඳ ප්‍රසිද්ධ මෙක්සිකානු සමාජ මාධ්‍ය බලපෑම්කාරණයක් වන මෙක්සිකානු තරුණියක් ටික්ටොක් සජීවී ප්‍රවාහයක් අතරතුරදී ඉතා අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසන්දනය වෙමින් පවතී. මෙම සිදුවීම ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ඉහළ මට්ටමකින් මුහුණ දෙන රටක් වන මෙක්සිකෝවට තද කළු පැල්ලමක් ඇති කරන ලද ක්‍රියාවක් බවයි එරට රජය පවසන්නේ. පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද සම අයිතිය ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝවන් මුදාහැරී 23 හැවිරිදි වැලරියා මාකෙස්ගේ මරණය ස්ත්‍රී ඝාතකයක් ලෙස විමර්ශනය කරන බවත් ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් කාන්තාවන් හෝ ගැහැණු ළමයෙකු ඝාතනය කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ජාලිස්කෝ ප්‍රාන්ත පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මෙක්සිකානු තරුණිය මෙක්සිකෝවේ සැපොප නගරේ ඇය සේවය කළ රූපලාවන්‍ය ගාරයේදී එයට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද බවට එරට පොලිසිය සඳහන් කරයි. තාමත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ජාලිස්කෝ ප්‍රාන්ත පොලිසිය සඳහන් කරයි. සිද්ධියට තප්පර කිහිපයට පෙර මාකේස් ඇගේ ටික්ටොක් සජීවී ප්‍රවාහයේ මේසයක වාඩි වී සිටිනු දක්නට ලැබිණි. එහිදී එයාලා එනවායයි ඇය සජීවී ප්‍රවාහය අතුරුතුරදී පවසයි. ඊට පසු යම් අයෙකු "හේයි වේල්" ලෙස ඇය අමතන අයුරුත් ඇය විසින් "ඔව්" ලෙස පිරිතුරු දෙන ආකාරයත් සජීවී ප්‍රවාහයේ පටිගත වී ඇත. එවිට ඇය විසින් සජීවී ප්‍රවාහයේ ශබ්දය නවත්වා මොහොතකට පසු ඇයට වෙඩි තබා ඝාතනය කරන ලදී. වීඩියෝව අවසන් වීමට පෙර සජීවී ප්‍රවාහයේ ඔවුන්ගේ මුහුණ කෙටියෙන් දිස්වන පරිදි පුද්ගලයෙකු ඇගේ දුරකථනය ගන්නා බවක් පෙනෙන්නට තිබිණි. ඉන්ස්ටාග්‍රෑම් සහ ටික්ටොක් හරහා අනුගාමිකින් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් සිටින මාකේස්ගේ ටික්ටොක් සජීවී ප්‍රවාහයේදී ඇය නොසිටි අවස්ථාවේ යමෙකු ඇයට මිල අධික තෑග්ගක් රැගෙනා බවත් නැවත ඇය සිටිනා විට පැමිණෙන බවත් ඇයගේ ටික්ටොක් අනුගාමිකයින් ඇයට දන්වා ඇති අතර ඇය ඔහු නැවත එනතුරු රැඳී සිට ඇත. ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් සඳහා වූ සජ්ජාතීන්ගේ ආර්ථික කොමිසමේ නවතම දත්තවලට අනුව 2023දී සෑම කාන්තාවන් ලක්ෂයකකින් 101.3ක් ඝාතනය වන බවත් එරට වාර්තා කරයි. ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපයේ කාන්තා ඝාතනයන් අනුපාතවල ඉහළම රටවල් 4 ලෙස මෙක්සිකෝව, පැරගුවේ, උරුගුවේ සහ බොලිවියාව නම් කර ඇත.